හායි අපිත් එක්ක යමුද නයින් ආච් එක බලන්න. එහෙනම් එන්නකෝ යන්න. අපි මේ ගමන ආවේ කොළඹ කොටුවෙන් බදුල්ලට තියෙන නයිට් මේල් එකේ. එහෙම නැත්නම් රාත්‍රී තැපැල් දුම්රියේ. මේ රාත්‍රී තැපැල් දුම්රිය හැමදාම කොළඹ කොටුවෙන් 8:00 තමයි පටන් ගන්නෙ. ඒක ඇල්ල ස්ටේෂන් එකට එනකොට උදේ 6:00 වගේ වෙනවා. අපිට නයින් ආච් එක බලන්න යනවා නම් පාරවල් දෙකක් තියෙනවා. අපිට වාහනයකත් යන්න පුළුවන්. එහෙම නැත්නම් ඇල්ල ස්ටේෂන් එකෙන් බැහැලා කෝච්චිය එනවා නම් එතන ඉඳන් අපිට රේල් පාර දිගේ යන්නත් පුළුවන්. අපි තීරණය කළා උදේත් එක්කනේ පරිසරය ලස්සනත් බලාගෙන අපි රේල් පාර දිගේ යන් කියලා. ඇල් ස්ටේෂන් එකේ ඉඳන් රේල් පාර දිගේ නයින් ආච් එකට යනවා නම් කිලෝමීටර් 2ක් වගේ පොඩ්ඩක් පයින් යන්න තියෙනවා. හැබැයි එහෙම ලොකු මහන්සියක් දැනෙන්නේ නැහැ. මොකද අවට පරිසරයේ සුන්දරත්වයත් එක්ක උදේමනේ. එහෙම ලොකු ගැටලුවක් නැහැ. යන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලා යනවා නම් අනිවාර්යයෙන්ම අර දුම්රියේන කාලසටහන ගැන පොඩ්ඩක් අවබෝධයෙන් යන්න ඕනේ යන ටයිම් එකත් එක්ක. මොකද අපිට පේන්නෙත් නැහැනේ සමහර වංගුත් තියෙනවා. ඒ නිසා කෝච්චියක් එනවාද කියලා අපිට පොඩ්ඩක් සමහර තැන්වල පේන්නෙත් නැහැ. ඒ නිසා හැබැයි ඉතින් හැමතිස්සෙම කෝච්චියක් නැති හින්දා අර දුම්රිය ගමන් වාර කිහිපයක් විතරයි ඉන්නේ තියෙන්නේ. ඒ නිසා ලොකු ප්‍රශ්නයක් නැහැ. ඒක පොඩ්ඩක් ස්ටේෂන් එකෙන් අහලා යන එක වඩාත් හොඳයි. අපි දැන් පාලම ළඟටම ඇවිල්ලා තියෙන්නේ. පාලම ළඟටම ආවහම මේ වගේ බිංගයක් අපිට හම්බ වෙනවා. බිංගෙන් එහා පැත්තට ගියාම තමයි අපිට නයින් ආච් එක පේන්න තියෙන්නේ. බලන්නකො මේ බිංගේ. මේ බිංගේ ඇතුලේදී හදිස්සියකදී හරි ට්‍රේන් එකක් ආවොත් අපිට ආරක්ෂිතව ඉන්න පුළුවන් තැනුත් මේ බිංගේ ඇතුලේ හදලා තියෙනවා පොඩි කුටීර වගේ. බලන්නකො මේ වීඩියෝ එකේදී ඔයාලා දකි ඉස්සරහට එහෙම කුටීර තියෙනවා. කඳු පන්ති දෙකක් යා කළා තමයි මේ විශ්මිත නිර්මාණය කරලා තියෙන්නේ. ඉංජිනේරු තාක්ෂණයේම විශ්මයජනක නිර්මාණයක් කියලා පිළිගන්නවනේ ඇත්තටම මේ නයින් ආච් එක. මේක අපි අහස් පාලම කියලාත් ගොඩක් අය හඳුන්වනවා. ආරුක්කු 9ක හැඩයකින් යුක්තව හදලා තියෙන හින්දා තමයි ආරුක්කු 9 පාලම කියලා අපි හඳුන්වන්නේ. මේක විශේෂත්වය වෙන්නේ කිසිම සිමෙන්ති වැලි කම්බි වගේ කොන්ක්‍රීට් ආශ්‍රිත කිසිම නිෂ්පාදනයක් යොදාගෙන නැහැ. තනිකරම කළු ගල් වලින් තමයි මේක හදලා තියෙන්නේ. ඒ නිසා තමයි මේක ගොඩක් විශ්මිත නිර්මාණයක් කියලා හඳුන්වන්නේ. මේ සඳහා යොදාගෙන තියෙන එකම අමුද්‍රව්‍ය වෙන්නේ කළු ගල්. ඒ වගේම තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ අපේ රටේ නිර්මාණ ශිල්පියෙක් වෙන අප්පුහාමි කියන නිර්මාණ ශිල්පියා. ඔහු මේ පාලම ඉදි කරන්නේ 1921 වර්ෂයේදී. ඔන්න අපි දැන් නයින් ආච් එක ළඟට ආවා. බලන්නකො නයින් ආච් එකේ ලස්සන. මේ නයින් ආච් එක එහෙම නැත්නම් ආරුක්කු 9 පාලම දිගින් අඩි 300ක් දිගයි කියලා කියනවා. පළලින් අඩි 25කුත් උසින් අඩි 80කුත් වෙනවයි කියලා තමයි කියන්නේ. ඒ වගේම තමයි මුහුදු මට්ටමේ ඉඳන් ගන්නවා නම් මුහුදු මට්ටමේ ඉඳන් උස අඩි 3100ක පමණ උස ප්‍රමාණයකින්ලු මේ නයින් ආච් එක එහෙම නැත්නම් ආරුක්කු 9 පාලම පිහිටලා තියෙන්නේ. අපි ආවේ උදේමනේ. ඉතින් සංචාරකයෝ මේ වෙලාවට ගොඩක් අඩුයි. අපිට නිදහසේ ඇවිදලා ෆොටෝස් ගන්න, ඇවිදලා බලන්න හැකියාව ඒ නිසා ලැබුණා. ඉතින් ඔයාලත් යනවා නම් ගිහිල්ලා පරිසරය විනාශ කරන්නේ නැතුව පරිසරය ආරක්ෂා කරගෙන මේ ලස්සන බලලා රස විඳලා එන්න. එහෙනම් අපි ගිහින් එන්නම්. බයි බයි.